හැමෝටම අද මම ඔයගොල්ලන්ට ගේන්නේ වීඩියෝ එක තමයි මේ දවස්වල ගොඩාක් ශීඝ්‍රයෙන් පැතිර යන වැස්වැහිසල්ට කාලගුණය නිසා ගොඩාක් ශීඝ්‍රයෙන් පැතිර යන ඇස්ට්‍රේලියාට කරන සිංහල බේත් එකක්. මේක ඇත්තටම මේක කරනකොට තියෙන වාසිය තමයි අර අපි ඉංග්‍රීසි බේත් විදියට අපේ ඇස්වලට දාන බේත් එකක් සතුන්ට දැම්මොත් ඒ ඩෝස් එක වැඩි වුණොත් එහෙම සතාට හානියක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් දැන් මේකෙදි එහෙම කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා වගකීමෙන් කියන්න පුළුවන්. මේක අත්බේත් එකක්. මේක කොච්චර වැඩි වුණත් කිසිම අවුලක් වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. අපිට මේ සඳහා අවශ්‍ය වෙන්නේ රතු ලුණු බිකක් මුළුත් සමග හොඳින් සුද්ධ කරගත් ගොටුකල ගස් දෙකක් හෝ තුනක්. ඊට පස්සේ අපි මුලින්ම කරන්නේ රතු ලුණු බිකයි ගොටුකල ගස් දෙක තුන මේ වංගෙඩියකට දාලා හොඳට කොටා ගන්නවා. කොටාගෙන ඉවර වෙලා කොටන් රෙදි කැල්ලකට මේ වගේ පොට්ටනියක් හරි ගස්ස ගන්නවා. ඒ කොටාගත්ත දේවල් ටික දාලා දැන් ඔයගලන්ට බැලුවොත් එම් පේන්නේ මේ මෙයාගේ ඇස් දෙකටම මේ ඇස් ලෙඩේ හැදිලා තිනවා. ඒතර මෙයා ඒ කියන්නේ ගොඩක් අමාරුවෙන් ඉන්නේ. මේ බේත් එක අනිවාර්යයෙන්ම දවස් 3ක් කරනකොට නිට්ටාවටම හොඳ වෙනවා කියලා වක්කීමෙන් කියන්න පුළුවන්. ඔයගොල්ලෝ තත්ත්වදා බලන්න ඉංග්‍රීසි බේත් මිනිස්සු බොන බේත් දෙනවා වෙනුවට මේක කරලා බලන්න. මේකට රුපියලක්වත් වැය වෙන්නේ නැහැ. එහෙනම් අපි ඒකට මේ බේත් කරන විදිය බලමු. මුලින්ම අපි මේ සතාව දාලා ලොක් කරගත්ත බොක්ස් එක ඊට පස්සේ සතාව මෙහෙම අරගත්තා. ඊට පස්සේ අපි කරන්නේ දැන් මෙයාගේ ඇස් දෙකටම හැදිලා තිනවා. මේකේ බිඳුවක් හෝ දෙකක් දැම්මත් ඇති. ඊට වැඩි වුණත් කිසි ගැටලුවක් නැහැ. තුළට දාන්න එක තමයි වැදගත් වෙන්නේ. මේ පැත්තට දැන් මේ පැත්තට අපි ඒ ආකාරයටම බිඳු දෙක ප්‍රමාණය දාලා මේක මතක තියාගන්න ඇස්ලෙඩියට බෙහෙත් කරනකොට බෙහෙත් එක දාපු හැටිය සතාව අනිත් පැත්ත හරවන්න එපා. මොකද මේක ඇහැට යන්න ඕනේ. ඔයගොල්ලෝ දැන් පේනවා ඇති දැන්ම විතරයි මේ ඇහි තිබිච්ච කබ එළියට ආවෙලා තිනවා පේනවා ඇති වාට. මේක දාන සැනින් ක්‍රියාත්මක වෙනවා. මේක කිසිම හානියක් වෙන්නේ නැහැ සතාගේ ශරීර සෞඛ්‍යයට යහපතක් නිසා. මේ පේනවා ඇති දැන් මේ කබ එන විදිය. මේක ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. පොඩි දෙයක් කරන්න තියෙන ඕක උදේ හවස දවස් 3ක් කරොත් නිට්ටාවටම දැන් පළවෙනි දවස් හොඳුනා කියලා බේත් කරන එක නවත්තන්න එපා. දින 3 අනිවාර්යයෙන්ම කරන්න. මොකද ආයි නැත්නම් ආයි සතාට මේ අසනීපේ එන්න පුළුවන්. අනිත් වැදගත්ම කාරණාව තමයි ඇස්ලෙට හැදුනොත් කොයිම වෙලාවකවත් ඔබගේ සම්පූර්ණ අනිස්සත්තු ඉන්න තැන මේ සතාව තියන්න එපා. මෙයා වෙන් කරන්න කන්න නැත්නම් කවන්න. මේ ඒ වගේම පායනවා නම් මේ හොඳට නාවන්න. විශේෂයෙන් ඒ නාවනකොට මතක තියාගන්න ගොඩක් වෙලාවට හැදෙන්නේ ඇහි එක පැත්තකටයි. ඒ ඇහි හැදිච්ච පැත්තේ තියෙන පිහට්ටේ උඩ මෙයා මේ හැමතිස්සෙම පිහ දාන්නේ කබ එනකොට අමාරු වෙනකොට පිහ දාන්නේ මේ උඩින් මේ පිහට්ට උඩින්. එතකොට නාවනකොට මතක ඇතුවේ මේ ප්‍රමාණය මේ පිහට්ටේ හැදිච්ච පැත්තේ පිහට්ට හොඳින් හොදන්න අමතක කරන්න එපා. ඇඟිල්ලෙන් මේ පිරිමැදලා. එහෙනම් හැමෝටම සුබ දවසක්.